සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්නේ දීකිරි ගැන. හැබැයි ඉතින් දීකිරි කිව්වම කට්ටිය හිතන්න පුළුවන් මේ කිරි වර්ගයක් කියලා. මේව ගැන දන්න අයත් ගොඩක් ඉන්නවා. ඒත් මේව ගැන නොදන්න අය වෙනුවෙනුයි අපි මේ වීඩියෝව කරන්නේ. ඇත්තටම දීකිරි කියන්නේ කිරි වර්ගයක් නෙමෙයි. කිරි කියලා නමේ තිබුණට මේක පොල් වර්ගයක්. ඒ වගේම මේ පොල් වර්ගය ලංකාවේ හැම තැනම නැහැ. මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය පොල් ගෙඩියක වගේ ඝනකම පොල් මදයක් වෙනුවට මෘදු ජෙලි වගේ මදයක් තිබීම. ඒ මදේ ගෙඩිය ඇතුලේ හිස් අවකාශය සම්පූර්ණයෙන්ම වැහෙන්න වගේ පිරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ පොල් වතුර නැති තරම්. මේ විශේෂ පොල් ප්‍රභේදය ලංකාවේ නම් තියෙන්නේ දකුණු පළාතේ දෙනිපිටිය වැලිගම වගේ ප්‍රදේශවල. මේ පොල් ප්‍රභේදයේ පිලිපීනයේ තියෙන මැකපුනෝ කියන පොල් ප්‍රභේදයට සමානයි. ඉතින් මේ පොල් ගෙඩිය සාමාන්‍යයෙන් ටිකක් බරින් වැඩි. මේ ගෙඩියකට තට්ටු කරාම ඇහෙන්නේ සිහින් ගැඹුරු හඬක්. මේ පොල් භාවිතයට ගන්නේ විවිධ රස කැවිලි හදන්න. මේ වගේ තියෙන දුර්ලභත්වය නිසාම මේවා ටිකක් මිලෙන් නම් වැඩි. මොකද කියනවා නම් මේවා හැදෙන්නෙත් එක ප්‍රදේශයක වගේම සාමාන්‍යයෙන් මේ පොල් පළදාව ලැබෙන්නේ එක වල්ලකට පොල් ගෙඩි එකක් දෙකක් විතර. ඉතින් හිතා ගන්න පුළුවන් මේවා දුර්ලභ වෙන්න හේතුව අනිත් ප්‍රධානම ගැටලුව තමයි ස්වභාවික තත්ත්ව යටතේදී අනිත් පොල් ಜಾති වගේ මේ දීකිරි පොල් ගෙඩි පැලවෙන්නේ නැහැ. ඉතින් මේවා බෝ කරගන්න එකත් අමාරු වැඩක්. ඒ නිසාම පොල් පර්යේෂණ ආයතනය විසින් මේ වගේ මහා පරිමාණයෙන් පැල ලබා ගැනීම සඳහා එම්බ්‍රියෝ කල්චර් තාක්ෂණය යොදාගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ පැල සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් වගේ යනකොට ශේෂ්ත්‍රයට බෙදා හරින්න පුළුවන්. ඉතින් මේවා කිරි රසයක් වගේම තෙල් ස්වභාවයක් ගන්නවා. ඒ වගේම පැණි සහ සීනි මිශ්‍ර කරලා මේවා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපේ රටේ මේ වගේ ලොකු ප්‍රයෝජන ගත්තේ නැති වුණාට මේවා තියෙන අනිත් රටවල් මහා පරිමාණයෙන් දීකිරි නිෂ්පාදනය කරනවා. ඒ වගේ මේවා අපනයනය කරලා අධික ලාභ ලබනවා. කොහොම වුණත් ඔයත් මේවා කාලා නැත්තම් හොයාගෙන රස බලන්න. මොකද ඒක අලුත් අත්දැකීමක් වෙයි. ඉතින් ආයෙත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන තුරු අදට අපි සමු ගන්නවා.